අපේ ජීවිතේත් හරියට පත්තු කරපු පහනක් දිය පහරක පා කරලා හරිනවා වගේ. අනන්තවත් බාධක අපේ ජීවිතයට එනවා. ගෙයක් හදන්න ගියාමත් අන්න ඒ වගේ තමයි. ඒ විතරක් නෙවෙයි, ගේ හදලා ඉවරනාට පස්සේ ගේ පවත්වාගෙන යන එක. ඒක ඊටත් වඩා අමාරුයි. හැබැයි හිතේ සැහැල්ලුවෙන් බොහොම හොඳ නිමාවකින් යුක්තව ඉදිරියට ඔබේ ගේ හදලා ඉවර වෙලා ඉදිරියටත් ගේ පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක වටිනවනේ. අන්න ඒ ගැන තමයි අදත් හෝම් ස්වීට් හෝම් තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කෑමක් කනකොට වසවිසෙන් තොර කියන සහතිකය තියෙනවා නම් බය නැතුව කන්න පුළුවන්නේ. අන්න ඒ වගේ තමයි අපි ජීවිතේ භාවිත කරන ඕනම දෙයක් වෙනුවෙන් හොඳ සහතිකයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන්ම ඒ දේ භාවිතයට ගන්නවා. මල්ටිලැක් කියන්නේ අන්න ඒ වගේ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔන්න ඒ විශ්වාසය තවත් තහවුරු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් අදත් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක එකතු වෙනවා මල්ටිලැක් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පරීක්ෂණ සහ සංවර්ධන රජිත් ලියනාරච්චි. රජිත්, මොකද්ද මේ ලෙඩ් සේෆ් පේන්ට් කියලා කියන්නේ? ලෙඩ් කියන්නේ බැරලෝහයක්. ඒ කියන්නේ ඊයම්. මේ බැරලෝහ අඩංගු තීන්ත වර්ග වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. ඒවා ආලේප කරයින් පස්සේ ඒවා අත ගන්නකොට ඒ බැරලෝහ ශරීරගත වෙනවා. ශරීරගත වීමෙන් නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා, පිළිකා වැනි රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මරණයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක්ම මේක බලපාන්නේ පොඩි ළමයින් ඉන්න නිවෙස් වලට. මොකද ඒගොල්ලෝ හැම වෙලේම අත ගන්නවා, අත කටේ දානවා. ඉතින් ඒ හින්දා ඒවා ශරීරගත වෙන්න පුළුවන්. එතකොට මේ ලෙඩ් සේෆ් පේන්ට් කියලා කියන්නේ මේ බැරලෝහ වලින් තොර නිෂ්පාදනය කරන තීන්ත වලට තමයි ලෙඩ් සේෆ් පේන්ට් කියලා කියන්නේ. එතකොට මේ මල්ටිලැක් කියන වෙළඳ නාමයට මේ ලෙඩ් සේෆ් පේන්ට් කියන සහතිකය ලබා ගත්තේ කොයි විදිහටද? ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන SGS Global Services කියන ආයතනය සහ IPN කියන ආයතනය මගින් තමයි මේ සහතිකය නිකුත් කරන්නේ. එතකොට මුලදීම ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරලා අපෙන් සාම්පල්ස් ගත්තා. ඒ කියන්නේ මල්ටිලැක් කියන වෙළඳ නාමයේ තියෙන සියලුම තීන්තවල සාම්පල්ස් ඒගොල්ලෝ එහෙට ගෙන්න ගත්තා. ඊට පස්සේ මේ හැම සාම්පල් එකක්ම ඒගොල්ලෝ ඇනලයිස් කරා. ඒගොල්ලෝ ටෙස්ට් කරා. ඒගොල්ලන්ගේ නොයෙකුත් ප්‍රොසෙස් වලදී ටෙස්ට් කරලා බැලුවා මේ ලෙඩ් කියන හෙවි මෙටල් එක තියෙනවද, එහෙම නැත්නම් තව මොනවද හෙවි මෙටල්ස් තියෙන්නේ කියලා චෙක් කරා. ඒ චෙක් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ඇසස්මන්ට් එකක්, ඒ කියන්නේ වෙනම ප්‍රොසෙස් එකක් ගත්තා. අපේ කම්පැනි එකේ තියෙන දේවල් කොහොමද, ලේබල් එකේ අන්තර්ගත වෙලා තියෙන දේවල් මොනවද, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ නිරීක්ෂණය කරා. කරලා අවුරුදු 1කමාරක් වැනි දිගු කාලයක් මේක ගියා මේ ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙන්න. ඊට පස්සේ තමයි මේ ලෙඩ් සේෆ් පේන්ට් කියන සර්ටිෆිකේට් එක මල්ටිලැක් ආයතනයේ මල්ටිලැක් කියන වෙළඳ නාමයටම හම්බ වුණේ. රජිත්, මේ ලෙඩ් සේෆ් පේන්ට් කියන සහතිකය තවත් කාටද තියෙන්නේ? මේ ලෙඩ් සේෆ් පේන්ට් කියන සහතිකය ලංකාවේ පමණක් නෙමෙයි, දකුණු ආසියාවෙන්ම තියෙන්නේ මල්ටිලැක් කියන ආයතනයට විතරයි. එතකොට අපිට ගොඩක් ආඩම්බරෙන් කියන්න පුළුවන් ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම තීන්ත ආයතනය තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කරපු ලෙඩ් සේෆ් පේන්ට් කියන සහතිකයේ තියෙන මල්ටිලැක් ආයතනය විතරයි කියන්නේ. මේ සහතිකය පාරිභෝගිකයෙකුගේ පැත්තේ මොන ආකාරයකට වාසිසහගත වෙන්නේ? නිවසේ ආලේප කරන තීන්තවල අලංකාරය සහ ඒ ජීවත් වෙන ඇතුලේ ඉන්න කට්ටියට ආරක්ෂාවත් සපයන තීන්ත වර්ගයක් වෙන්න ඕනේ. එතකොට මේ ලෙඩ් සේෆ් තීන්ත වර්ගය, ලෙඩ් සේෆ් සර්ටිෆිකේට් එක මල්ටිලැක් වෙළඳ නාමයටම තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මල්ටිලැක් ආයතනයේ මල්ටිලැක් බ්‍රෑන්ඩ් නේම් එක තියෙන ඕනම තීන්ත වර්ගයක හෙවි මෙටල්ස්, ලෙඩ් කියන හෙවි මෙටල් එක අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට මට තියෙන පාරිභෝගිකයට දෙන්න මේ වගේ ආරක්ෂාව සපයන තීන්ත වර්ගයක් ඔබේ නිවසේ බිත්තිවලද, බිමද, දොර ජනෙල් වලද ඕනම ස්ථානයක බය නැතුව ආලේප කරන්න පුළුවන්. මොකද මේ ලෙඩ් කියන හෙවි මෙටල් එක අන්තර්ගත නොවන නිසා. මේ තත්ත්ව සහතිකය ගැන වැඩිදුර තොරතුරු අපිට පුළුවන් රමේෂ් කෙනුත් දැනගන්න. රමේෂ්, තේජානි, අපිට දැන් ඇත්තටම මේ තත්ත්ව සහතිකය ලැබෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ IPN සහ SCS Global Services කියන ආයතන වලින්. මෙතනදී විශේෂයෙන්ම සැලකිල්ලට ගන්නේ මේ තීන්ත නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල
බැරලෝහ සහ ඊයම් ප්‍රතිශතය කොච්චර ප්‍රමාණයක් අඩංගු වෙනවද කියන එක තමයි මූලික සාධකයේ වශයෙන් මෙතනදී සැලකිල්ලට ගනු ලබන්නේ. ඉතින් මගේ අතේ තියෙනවා අපේ ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කරපු ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රයේ පැහැදිලිව කියනවා ඕනෑම ලංකාව තුළ අලෙවි කරන ඕනෑම තීන්ත නිෂ්පාදනයක කොයි ආකාරයටද මේ ඊයම් සහ බැරලෝහ අඩංගු වෙන්න පුළුවන් කියලා. ඒකෙදි අපේ අවශ්‍යතාවය තමයි ඉමල්ෂන් සහ ඒ කියන්නේ ඉමල්ෂන් තීන්තවල එක්ස්ටීරියර් සහ ඉන්ටීරියර් පේන්ට් වල මිලිග්‍රෑම් 90ක් තමයි අඩංගු වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ppm අගය කියලා. ppm අගය 90ට වඩා අඩුවෙන් තියෙන්න ඕනි. එතකොට එනෑමල් තීන්ත සහ අනෙකුත් තීන්ත වර්ග එහෙම නැත්නම් වානිෂ් ෆ්ලෝ පේන්ට් එනෑමල් තීන්තවල මේක ppm අගය 600ක් දක්වා යන්න පුළුවන්. දැන් මෙතනදී ඇවිල්ලා අපි මේ ආයතන දෙකට අපි ලබා දුන්න ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙන් ගත්තු සාම්පල 500කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආයතන වලින් අපිට සහතික කරලා තියෙනවා අපේ ppm අගය සෑම නිෂ්පාදනය කියන්නේ මල්ටිලැක් වෙළඳ නාමයේ යටතේ නිෂ්පාදනය වන සෑම නිෂ්පාදනයකම ppm අගය 90කට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී විශේෂත්වය තමයි විශේෂයෙන්ම මේ පොඩි ළමයි පාවිච්චි කරන අපි කියනවා මේ පොඩි ළමයි පාවිච්චි කරන ටෝයිස් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සෙල්ලම් බඩු වලට නිරන්තරයෙන් මේ එනෑමල් තීන්ත පාවිච්චි කරනවා. ඒගොල්ලෝ අපි දැකලා තියෙනවා පොඩි ළමයි මේවා පාවිච්චි කරනකොට ඒගොල්ලෝ සමහරක් වෙලාවට කට ඇතුළට මේ දේවල් දාන්න උත්සාහ කරනවා. එතරම්දී මං හිතන්නේ ඉතාමත්ම විශේෂයි මේ ppm අගය 90ට වඩා අඩුවෙන් තියෙන නිසා මල්ටිලැක් නිෂ්පාදනවල අපි අන්තර්ජාතික තත්ත්වය සහතික කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපේ සියලුම මල්ටිලැක් නිෂ්පාදන සඳහා ඒ විතරක් නෙමෙයි මෙතනදී සුවිශේෂතම වූ කාරණය වෙන්නේ දකුණු ආසියාතික රටක් එහෙම නැත්නම් දකුණු ආසියානු කලාපයේ නියෝජනය කරන රටක් හැටියට මේ ඇමරිකානු එක්සත් ජනපදයේ IPEN සහ SCS Global Services කියන ආයතන වලින් පිරිනමන මේ තත්ත්ව සහතිකය ලබාගත්තු ප්‍රථම සමාගම වෙන්නේ ශ්‍රී ලංකාවේ තීන්ත නිෂ්පාදන සමාගමක් හැටියට මල්ටිලැක් තීන්ත නිෂ්පාදන සමාගම. හොඳ සහතිකයක් තියෙනවා කියන්නේ විශ්වාසය සහ බය නැතුව ඔබට අනිවාර්යෙන්ම ඒ නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන් කියන එක. අන්න ඒ වගේ මල්ටිලැක් පිළිබඳව තියෙන විශ්වාසය තවත් තහවුරු වෙන බොහෝ දේවල් අපි තවත් දවසක ඔබත් එක්ක එකතු වෙලා කතා කරන්න ලෑස්තියි. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් මාර්තු මාසේ 15 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 15 වෙනිදා වෙනකන් කෝණ මාසයක් කියන එක. මේ කාලෙදී ගොඩක් වෙලාවට අපි ගෙවල් එහෙම හදන්නේ නැහැ. ඉතින් වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයට අනුවත් මෙන්න මේ කාරණය බලපානවලු. ගයිනි, ඇත්තටම මේ කොහොමද බලපාන්නේ? ඔව් තේජානි. ඇත්තටම ගයක් හදන්න සුබ කාලයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම සුබ මාස, සුබ දිනයක්, සුබ නැකත් වෙලාවක් තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කෝණ මාස, ඒත් එක්කම සුබ නැකත්. මෙන්න මේ දේවල් කොයි විදිහටද අපි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? කෝණ මාසය කියලා කියන්නේ ඇත්තටම තේජානි සූර්යාගේ ගමනත් එක්ක තමයි මේක අපි සංසන්දනය කරගන්නේ. ඒ වගේම සූර්යාගේ ගමන අපි මෙච්චර සැලකිලිමත් වෙන්නේ ඒ සූර්යාගේ ශක්තිය අපිට මේ නැකත් ශාස්ත්‍රයට හුඟක් වටින නිසායි. සූර්යාගේ ශක්තිය මිනිස් දෙකක් තුල පෘථිවියට එන ප්‍රමාණය සැලකුවොත් ඒක සමාන වෙනවා අවුරුද්දක් ඇතුළතදී මේ මුළු මිනිස් සංහතියම පාවිච්චි කරන ශක්තියට. කෝණ මාස වලදී සූර්යාගේ ශක්තිය ඇත්තටම දුර්වල තත්වයක තියෙනවා. එතකොට ගායනි අපි මේ කෝණ මාසයි කෝණ මාසේ තියෙන කාලය හරියටම හඳුනගන්නේ කොහොමද? ඔව් මේ සටහනට අනුව මේක මේ කොන්වල මීන, මිථුන, කන්‍යා, ධනු කියන මේ කොන්වලට සූර්යයා ගමන් කරනකොට තමයි අපි මේ කෝණ මාසය ඇති වෙනවා කියලා කියන්නේ. ඒතර අපි හැමෝම දන්නවා මීන රාශිය ඉඳලා මේෂ රාශියට යන්නේ සූර්යයා අප්‍රේල් මාසේ. අපි සිංහල අවුරුද්දත් එක්ක. එතකොට මේ අප්‍රේල් මාසේ මැයි, ජූනි ගියාම මේ කෝණෙට වැටෙනවා. එතකොට මේ ජූනි මාසේ 15 වෙනිදා විතර සාමාන්‍යයෙන් මේ කෝණ මාසේ පටන් අර ගන්නවා. ඒක ජූනි මාසේ 15 වෙනිදා ඉඳලා ජූලි මාසේ 15 වෙනිදා විතර වගේ වෙනකම්ම ඒක කෝණ මාසයක් ඇති වෙනවා. ඊට පස්සේ ආපහු ඊළඟ කෝණ මාසය ඇති වෙනවා සැප්තැම්බර් මාසේ. 15 වෙනිදා 16 වෙනිදා වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සැප්තැම්බර් ඉඳලා ඔක්තෝබර් දක්වා මේ කන්‍යා රාශියේ තියෙන කෝණ මාසය ඇති වෙනවා. ඊට පස්සේ යනකොට ධනු රාශියත් එක්ක එනවා දෙසැම්බර් මාසේ කෝණ මාසයක්. ඒක දෙසැම්බර් 15 වෙනිදා ඉඳලා ජනවාරි 15 වෙනිදා අතර දක්වා කාලයක් ගත වෙනවා. ඒ වගේම ඊළඟ කෝණය මීන කෝණයට වැටෙනවා. ඒකෙදි මාර්තු මාසේ තමයි ඒ කෝණේ පටන් ගන්නෙ. මාර්තු මාසේ 15 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 15 වෙනිදා විතර දක්වාම ඒ කෝණේ මාසේ අදාළ වෙනවා. ඉතින් මේ කෝණ මාසවලදී සූර්යා ගමන් කරන්නේ ද්විස්වභා රාශිවල. ඒක නිසා සූර්යාගේ ස්ථීර තත්වය හුඟක් අඩු වෙන නිසා තමයි අපි මේ කෝණ මාස අතරලා ඉතුරු සෙසු මාසවලදී සුබ නැකත් අනුව නිවාස හදන්න සුදුසුයි කියලා කියන්නේ.
ගල්ලඟුරු කියපු ගමම්ම අපිට මතක් වෙන්නේ තාප උත්පාදනය. එහෙම නැත්නම් ඉන්ධන වෙනුවෙන් භාවිතයට ගන්න අවස්ථා. හොඳම උදාහරණයක් තමයි කෝච්චි එන්ජිමක් පන ගන්නවන්නත් කාලෙකට ඉහතදී ගල්ලඟුරුනේ යොදාගත්තේ. ඉතින් මේ ගල්ලඟුරු වල විවිධ අතුරු ඵලයන් අපේ ගෙවල් හදනකොටත් යොදා ගන්නවා කියන්නේ ඔබ දන්නවද? ෆ්ලයි ඇෂ් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. අද අපි මේ ෆයිනෑන්ස් ආයතනයෙන් මේ ෆ්ලයි ඇෂ් පිළිබඳව ටිකක් වැඩිදුර කතා කරලා දැනගන්න තමයි සූදානම් වෙන්නේ. ෆයිනෑන්ස් ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ මෙහෙයුම් හා අලවි ගයන් කාර්යවසම් ඉන්නවා අදත් අපිත් එක්ක ෆ්ලයි ඇෂ් පිළිබඳව කතා කරන්න. ගයන් ෆ්ලයි ඇෂ් කියපු ගමන් අපි දන්නවා අපේ රටේ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවකට ෆ්ලයි ඇෂ් යොදාගෙන තියෙනවා කියලා. මොනවද මේ ව්‍යාපෘති? දැන්ට කළුගඟ, මොරගහ කන්ද, උමාඔය, යාංඔය ඒ වගේ විශාල වේලි ආශ්‍රිත තියෙන ප්‍රොජෙක්ට්ස් වලට දැන් යූස් කරගෙන යනවා. සවිශක්තිය අතින් ගත්තොත් බලන්න දැන් ඒ වගේ දෙයකට යූස් කරනවා කියන්නේ ඒ වගේ දෙයකට අපි පාවිච්චි කරනවා කියන්නේ අනිකුත් හැම දෙයකටම කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන වලට මේක මේ ගැලපෙනවා කියන එක තමයි. දැන් අපිට දැන් අපේ ඊළඟ ටාගට් එක වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය නිෂ්පාදකයා මේ කුඩා පරිමාණ නිෂ්පාදකයා. දැන් කුඩා නිෂ්පාදකයා පිළිබඳව කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ බ්ලොග්ගල් කර්මාන්තය. බ්ලොග්ගල් කර්මාන්තය වෙනුවෙනුත් ෆයිනෑන්ස් ආයතනය විශේෂ ව්‍යාපෘතියක් සූදානම් කරලා තියෙනවා කිව්වා. මොකක්ද ඒ? අපි පහුගිය මාස 3-4ක් කළ රිසර්ච් එකෙන් පස්සේ අපි හඳුනාගත්ත කුඩා නිෂ්පාදකයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා. සමහරකට නිෂ්පාදනයේදී ජලය, සිමෙන්ති පාවිච්චිය, වැලි සහ අනිකුත් අමුද්‍රව්‍ය පාවිච්චිය, සේවක ප්‍රශ්න ඒ ඔක්කොම ගත්තහම අපි ඒ සෑම සියලු දෙයකටම විසඳුම් අරගෙන තමයි මේ ව්‍යාපෘතිය කරන්න පටන් ගත්තේ. අපි බලාපොරොත්තු වුණා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ෆ්ලයි ඇෂ් සිමෙන්ති සමග මිශ්‍ර කරලා සුමට මතු පිටක් තියෙන හරි බ්ලොග් ගලක් නිෂ්පාදනය කළොත් ඒ බ්ලොග් ගලෙන් බිත්තියක බැම්මක් බැඳලා ඒ බිත්තිය කපරාරු කරන්න ඕනේ අර පොටි පාවිච්චි කරලා ඉවරලා පේන්ට් කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයට යන්න පුළුවන් මේ ෆ්ලයි ඇෂ් එකත් එක්ක. ඒ තැනට යන්න තමයි අපි මේ දැන් හැමදේම කරගෙන යන්නේ. අපි අනිවාර්යෙන් අපේ මේ අලුත් ව්‍යාපෘතියෙන් අපි ගමෙන් නගරයට මේ ඉන්න සියලුම නිෂ්පාදකයෝ හමු වෙනවා. ඔය පහත දැක්වෙන අංකයන් වලට අමතලා ඕනම වෙලාවක ඕනම දත්තයක් අපෙන් ගන්න පුළුවන්. දැන් මේ ෆ්ලයි ඇෂ් නිසා කපරාරු කරන්නත් විශේෂයෙන්ම පරිශ්‍රමයක් යොදන්න ඕනේ නැහැ කිව්වනේ. ඊට අමතරව තව මොනවද තියෙන වාසි? දැන් අපි ඒකෙම ඉස්සරහට ගියොත් දැන් බලන්න මේ දවස්වල වැලි වල මිල බොහොම අධිකයි. ඉතින් බිත්ති කපරාරුව කරනවා කිව්වහම ගොඩක් වශයෙන්ම පාවිච්චි වෙන්නේ වැලි. ඉතින් අපේ මේ නිෂ්පාදනයේදී සුමට මතු පිටක් තියෙන නිෂ්පාදනයක් අපි එලි දැක්වුවා කියන්නේ පාරිභෝගිකයාට තමයි නිවසක් හදන කෙනෙකුට අද කාලේ හැටියට නිවසක් තනාගෙන යෑමේදී තියෙන මෙවලම් දේවල් මිලදී ගන්න සමහරක් අයගේ ණය පහසුකම් මදි වෙනවා, ඒ ගත්ත මුදල මදි වෙනවා, ඒ එක සමාජ kutumbයන් මත සිද්ධ වෙන දේවල්. ඉතින් ඒ වගේ වෙලාවට අපි බලන්න ඕනේ පුළුවන් තරම් මිනිස්සුන්ට අවම මුදලකට යන්න පුළුවන් කොහොමද කියන එක. ඉතින් ඒ ගැන හිතලා තමයි අපි මේ ව්‍යාපෘති කරන්න පටන් ගන්න තියෙන්නේ. දැන් කොච්චර වාසි තිබ්බත් වැඩක් නැහැ. ඒ නිෂ්පාදනය පරිසර හිතකාමී නැත්නම් ෆ්ලයි ඇෂ් කියන්නේ පරිසර හිතකාමී නිෂ්පාදනයක්ද? ගල්ලංගුරු කියන්නේ ස්වාභාවික සම්පතක්. ඉතින් ගල්ලංගුරු දහනේදී ලැබෙන අතුරු ඵලය අනිවාර්යෙන් පරිසර හිතකාමී. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ ව්‍යාපෘතියට උනන්දු වෙලා කරන්න පටන් ගත්තේ. කාලයත් වියදමත් ඉදිරි කරගෙන බොහොම හොඳ නිමාවකට ඔබට ඔබේ නිවස ඔබේ මහා පරිමාණ ඉදිකිරීම අරගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයිනේ. ඔන්න ෆ්ලයි ඇෂ් කියන්නේ අන්න ඒ වෙනුවෙන් ඔබට හොඳම ක්‍රමවේදයක්. ලබන සතියේත් අපි ඉරිදා උදේ 11:30ට හෝම් ස්වීට් හෝම් තුලින් මේ පිළිබඳව ටිකක් වැඩිදුර ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. වැඩි විස්තර සඳහා තිරේ දිස්වන මේ අංකවලට අමතන්න. වෙනදට කොහොමද දෙලුම් ගෙඩියක් කපාගන්නේ? දෙලුම් ගෙඩියේ තියෙන ඇට පොඩි වෙන්නේ නැතුව බොහොම පරිස්සමට වෙන් කරගන්නේ. ඔන්න අද concept corner එකෙන් අපි අලුත් විදිහකට දෙලුම් ගෙඩිය බොහොම පරිස්සමට කපා ගන්න විදිහ තමයි කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. ඔන්න දෙලුම් ගෙඩිය කපනකොට ඉස්සල්ලාම අපි කරන්නේ මෙන්න මේ දේ. මේ වගේ පොඩි පිහියක් අරගෙන
මෙන්න මේ විදිහට වටේට ගානට කපා ගන්නවා. ඔන්න අපි දැන් මේ උඩ කොටස කපලා ඉවරයි. ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නේ මේ උඩ කොටස බොහොම පරිස්සමට ඉවත් කරගන්න එක. හරි. මෙන්න මේ විදිහට කපලා අයින් කරගත්තට පස්සේ උඩ කොටස මැද පේනෝනේ දාර වගේ තියෙනවා. ඔන්න ඔය දාර වලින් ගානට මෙන්න මෙහෙම වටේට ආයි කපනවා. දැන් හරිම ලේසියි. දෙලුම් ගෙඩිය මෙන්න මේ විදිහට ගානට වෙන් කරගන්න පුළුවන්. කොහමද? ඊට පස්සේ දෙලුම් කපනකොට ඔන්න මේ විදිහට තමයි කපන්න ඕනේ. අද හෝම් ස්වීට් හෝම් chat කොන එකෙන් අපි ආවේ අනාගත පරපුරට වටිනා දායාද තවමත් දායාද කරමින් ඉන්න ගමන් සඳහා සමය බොහෝම සතුටින් ගත කරන දෙදෙනෙක් ඉන්න ගෙදරට. එක්කෙනෙක් තමයි ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය මහත්මිය. ඇයගේ දයාබර සමය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයාත් ඉන්නවා අද chat කොන එකේ අපිත් එක්ක කතා කරන්න. අයිබෝන්. අයිබෝවන්. අද නම් මේ දඟයෝ දෙන්නත් එක්ක තමයි අපිට කතාව පටන් ගන්න වෙන්නේ. ඉතින් මේ නුවන්න බලාගත්ත කියලා නම් අපි දන්නවා. කොහොමද දැන් මේ දෙන්නත් එක්කද දවස ගෙවෙන්නේ? ඇත්තටම මේ දෙන බලා ගන්න නම් දැන් මම හිතන්නේ අවුරුදු දෙකකටත් කිට්ටු වෙනවා. දැන් මේ දෙන්න එක තමයි අපේ මුළු ජීවිත කාලෙම ගත වෙන්නේ මම හිතන්නේ ඉදිරියට. ඉතින් මේ පතන චිත්‍රපටයෙන් පස්සේ අලුත් වැඩක් පටන් ගත්තේ නැද්ද? මම සංගීත තැටියක් එලි දැක්වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ගීත කීපයක් පටිගත කරලා තියෙනවා. ඉතින් රංජිත් මහත්මයා මෙච්චර කාලයක් මේ ආපු ගමන්ම ඔබතුමා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් බවට පත් වුණා කියන එක ලේසි පහසු නෑනේ. අපි මේ මතකයක් පොඩ්ඩක් අවදි කරමුකෝ. ලොකුම ආසාවක් වුණේ පුවත්පත් කලාවේදියෙක් වෙන්න. ඉතින් මම ලේඛක ආයතනයේ සරසවි පත්‍රයේ පොඩිම තැනින් පටන් අරගෙන එහි ප්‍රධාන කර්තෘ සහ සරසවි සම්මානුල්ල සංවිධායක හැටියට වැඩ කළ අවුරුදු 25ක් එතන මම සේවය කළා. ඊට පස්සේ මම සුමති සම්මාන උළෙල භාරව හිටියා මේ අධ්‍යක්ෂකවරයා වශයෙන්. ඒකත් 20ක් සම්පූර්ණ කළා සැහැල්ලු චාම් ජීවිතයක් ගත කරනවා. තමයි මහත්මයා අර උදේම තැපල් මාමා ආවට පස්සේ මොනවද කිව්වේ? ඉතින් තැපැල් පියුම් මාමේ මට ලියුම් ගොඩාක් ඕනේ කියලා. හරි එහෙනම් මේ අර ඒ කාලේ කියපු ගීතයක් තියෙන්නේ. අපි ඒක කියමුකෝ. මුද්දර අලවපු ලියුම් ගොඩාගෙන උදේම අවදි වෙලා බයිසිකලේ නැගගෙන ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ මට ලියුම් ගොඩාක් ඕනේ. සාමාන්‍යයෙන් කලාකාරණියකට ගායන ශිල්පිනියකට ජනතා සම්මානය අරුණාම ඇගයීම් සම්මාන කියන දේවල් වටිනවනේ. ඔබතුමීට කොහොමද? මගේ ස්වාමියා සම්මාන උළෙලවල් ගොඩාක් සංවිධානය කරානේ. ඒ සංවිධානය කරපු නිසාම මට සම්මාන ලැබුණේ නැහැ. ජනාධිපති සම්මානය මට ලැබුණා දක්ෂතම පසුබිම් ගායිකාවට. ඒ වගේම টොප් 10 සම්මානය හම්බුණා. දැන් මේ ගෙදර පරම්පරා 3ක් ඉන්නවනේ. දැන් මුණුබුරාලේ කාලේ තමයි දැන් එන්නේ. එතකොට කොහොමද මේ පරම්පරා 3ටම ගැලපෙන විදිහට ගේ හැදුවේ? දැන් වසර 23ක් විතර වෙනවා මේ ගේ හදලා. ඉතින් අලුතෙන් ටික ටික වෙනස් කළා. මට අවශ්‍ය පාට හැමතිස්සෙම මේ තියෙන කහ පාට මම ගොඩක් ප්‍රිය කරන්නේ කහ පාටට. ඉතින් ඒ නිසා මම කහ පාට තමයි ඒ පාටට තමයි වැඩිපුර තැනක් දෙන්නේ නිවසේ. රංජිත් මහත්මයා අපිට දැන් අලුත් ඇහැකින් අලුත් දෘෂ්ටියකින් ගතානුගතිකත්වයෙන් තොරව බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අද හැදෙන නිවසවල පොඩි වුණත් එහි ගාන තීන්ත වර්ග හිම නැත්තම් පාට ගැන දැන් අපේ තරුණ තරුණියන්ට අවබෝධයක් තියෙනවා. මේ ඒක මම හිතන්නේ සතුටට කරුණක්. මොකද අපි සමහර ගෙවල් තියෙන ඕනකමින්ම සමහර පාට ගාලා ඒක මේ කිසිම ගැළපීමක් නැති ගතියක්. ඉතින් ගෙදරට එන කෙනෙකුගේ මානසික සුවය තමයි අමුත් එකකුගේ පළවෙනි තැන. මේක හොඳ ගයක් නේ, මේක ලොකු ගයක් නේ කියන්නේ, මේක හොඳ ගයක් නේද කියන වගේ තමයි කතා කරන්නේ. ඉතින් අත් වශයෙන්ම මට මෙහිදී මතක් වෙනවා මේ මහත්මා ගාන්ධිතුමා කියපු දෙයක්.
එතුමා කියල් තියෙන අපේ ගෙවල් දොරවල් ඇරලා තියන්න සුළඟ ඇතුළට ගන්න නමුත් හොඳ දේ විතරක් තියලා ඉතුරු ටික ඒ ගෙදර තියෙන හොඳ දේ ගහගෙන යන්න ඉඩ දෙන්න එපා කියලා. ඉතින් මම හිතන්නේ ඒක කෙටියෙන් කියන්නේ සුන්දර සොඳුරු කැදැල්ලක් හදන්න කියන වගේ දෙයක් මට හිතෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දැන් මට පේනවා හදන නිවාසවල දිහා බලපුවාම ඒ සංකල්පය වැඩිහිටියන් මෙන්ම තරුණ අයද මේ සැලකිල්ලට ගන්න බව. මං කැමති බොහෝ දෙනෙක්ගේ මතකයේ රැඳෙන බොහොම සුන්දර ගීතයක් දැන් ගායන්න පුළුවන් නම්. හමු වේවා අප මතුවත් භවයක මිනිස් හඬින් තොර පාළු දූපතේ කාත් කවුරුවත් නැසනු ගැසෙන්නට අපේ අහිංසක පින් පාරාදීසේ. යමක් කරන්න කලින් ඔබට මොහොත ළඟා වෙනකම් බලාගෙන ඉන්න එපා. පියවරක් හරි ඉස්සරහට තියන්න. සමහර විට ඔබ හිතනවට වඩා ඉදිරියෙන් ඔබේ පියවර තබන්න ඔබට පුළුවන් වේවි. ලබන සතියේ ඉරිදා උදේ 11:30ට අපි එනවා Home Sweet Home තුලින් හිතේ නිදහසේ ඔබේ ගෙදර හදාගන්න විදිහ ඔබට කියලා දෙන්න. අමතක නොකර අපේ ෆෑන් පේජ් එකට ලයික් එකකුත් දාන්න ඕනේ.